එහෙනම් ආයිබෝවන් අද සුවිශේෂී පිහිටීමක් එන සූපවේදියෙක් හොඳට උයන්න පුළුවන් කෙනෙක්. එහෙනම් හෝටලයක් වුණත් කරන්න පුළුවන් නම් එයාට හොඳ පිහිටීමක් තමයි සූපවේදියෙක්. එයාගේ විෂය එයා කැමති කෙනෙක්. එහෙනම් එහෙම වෙන්නේ කොහොමද කියලා බලමු. කර්ම විෂය අචින්තයයි. එතකොට දාලා අපි සංසාරේ කරාවු කර්මය මෙහෙම හරි තේරුම් ගන්න තියෙන එක කොච්චර දෙයක්ද? ඒකත් හිතන්නකෝ. එතකොට මෙන්න එයාගේ තොරතුරු දැන් එයා මංශයේ ඉන්නේ. එහෙනම් අපි කතා කරමු. මෙන්න පළවෙනි සටහන ඒ අකුරතේ නිර්මාණය වෙලා තියෙනවා. අපි දන්නවා ඒ අකුරතේ තියෙනවා නම් අවුරුදු 30න් පස්සේ තමයි නැගී සිටීමක් ආරම්භ වෙන්නේ. අවුරුදු 30න්. එතකොට හොඳට මතක තියාගන්න ඒක. එතකොට මේ අත මෙහෙම මේක මේ අත ටිකක් මම zoom කරන්න. මේ සටහන් බලන්න. එතකොට ඔයාට පේනවද වීර්යවන්ත වීමේ රේඛාවක් අතේ තියෙනවා මෙන්න මෙතන. මෙතන තමයි ස්ටෙප් එක. එතකොට මෙහිම රේඛාවක් කැල්ල තියෙනවානේ. එයාට කලින් මාරකයක් ගිහිල්ලා තියෙනවා අවුරුදු 28 ඒකෙන් බේරලා තියෙනවා බුදු මහදසාව තමයි දැන් ලැබලා තියෙන්නේ. මෙන්න මෙතන වීර්යවන්ත වීමෙන් රේඛාවක් අතේ තියෙනවා කියන්නේ එයාට එයාගේ රැකියාවක් හෝ තමන්ගේ රැකියාවක්. එතකොට දැන් මෙයා ප්‍රංශයට ගිහිල්ලා තමයි මෙයා අවුරුදු 30 නැගී සිටීම. එතකොට අවුරුදු බලන්න එයා ඉගෙනගත්ත රැකියාවේ හරි තමන් ආශා ශේෂ්ඨය තමයි කරන්න ඕනේ. එතකොට ඒකට අදාළ හේතු හැදෙනවා. හේතුඵල ධමයන්නි කතා කරන්නේ. මෙන්න එයාගේ පදිංචියේ වෙනසේ රේඛාව. මේ හරියටම අවුරුදු 37. ඒක ජ්‍යොතිෂය හස්ත රේඛාය දෙක එකට බලන්න ඕනේ කියන්නේ. මේ අවුරුදු 37. මේ රේඛා. එතකොට හොඳට බලන්න දැන්. එතකොට තව සටහන් තියෙනවානේ. එතකොට නිකන් වෙන්න බෑනේ. මේ පරලෝකීය ඥාතියෙක්ගේ පිහිට. ඒකක් තියෙනවා. එතකොට හේතුවාකාර මුරණ්ඩු ගතිය කිසිම දෙයකට බය නැති හිතුව දෙයම කරන කෙනෙක්. සුපවේදියෙක් වෙන්න බෑනේ. එව්වා කෑම උයලා පිහලා ඒ අත්දැකීම් මිනිසුන්ගේ තොරතුරු අහලා දැනලා බැනුම් අහලා තමයි යන්නේ. එකපාර මේ සුන්දර ජීවිතයක් කාගේවත් නෑ අපේවත් නෑ. අපේ ගුරුවරු යටතේ බැනුම් අහලා එහෙම තමයි. එතකොට අපිටත් ගුරුවරු කිව්වේ මෙන්න මේ කාලේදී ඔයාට හොඳයි. මොකද්ද ඔයා හරියටම කරන දේ ස්ථිරව කිව්වේ නෑ. ඉංගි වලින් කිව්වා. ඒකේ ඒ කියපු දේ ජ්‍යොතිෂය අනිත් පැත්තෙන් උනේ. එතකොට අන්න එහෙම කිව්වහම කියන විදිහ හරි හැබැයි වෙන්න තියෙන හරි වෙනස් විදියට. ඔන්න එතකොට මෙයා අවුරුදු 52 දී වගේ ස්ථිර වෙනවා. එතකොට මේ සටහන ටිකක් මම දල විදි මන්න